මේ කතාව පොඩ්ඩක් අහන්න. අලුත් IMF මේක අහන්න පොඩ්ඩක්. වහාම IMF එකට කියන්න. අලුත් IMF agreement එකකට යන්නට ඕන. දැන්මම කතා කරන්න IMF එකට. ඔබට කතා කරන්න බැරි නම් අපිවත් එකතු කරගන්න. අපි කියන්නම් IMF එකට කියන්න ඕන දේ. ඕගොල්ලන්ට කියන්න බැරි නම්. ඒ කිව්සුම් එහෙම මේ ආපදාව වෙලාවේ අපට බල ඉතින් මේවා ගැන කතා කරන්න ඕනේ කාගෙත් එක්කද? රටක විපක්ෂ නායකයෙක් හැටියට ඉන්න වගකීම් තියෙන සෑහෙන කාර්යභාරයක් දුරයක් තියෙන දේශපාලනඥයෙක් කරන ප්‍රකාශයක්ද මේක. ඔබ නිකන් හිතන්න ඉන්ටර්නැෂනල් ෆන්ඩ්ස් වලින් අපි ණය ගන්නකොට ඒ වගේ මොනතරම් කන්ඩිෂන්ස් ප්‍රමාණයක් තියෙනවා. මොකද කාලයකදී රජයක් මාරුනොත් ඒවටත් අදාළ දේවල් ඒව අභ්‍යන්තරේ තියෙනවා. එතකොට අදම කතා කරන්න කියන මොන තරම් මෝඩ වචනයක්ද කියලා හිතන්නකො නිකන්. අදම කතා කරන්න මෙයා හිතුවද දන්නේ මේ කට්ටියගේ කවුරු හරි ඇවරිය වත්තේ සෝමක්කගෙන් පොලියට සල්ලි අරන් ඒ කාලේ පොලියට සල්ලි අරන් ඡන්දෙ දින්නම් පස්සේ ගුණසිංහපුර මම වැසිකිළිය වාට දෙන්නම් එකෙන් ඒ නම් ලෝන් එක රිකවර් කරගන්න කියනා වගේ කරන්න පුළුවන් කාර්යදූරයක්ද කියලා. අඩුම තරමේ IMF සාකච්ඡාවකට මෙයා ගියා නම් IMF තියා ග්‍රාමීය සංවර්ධන බැංකුවෙන්වත් මෙයාට අපේ ණය දෙන්නේ නැහැ. ලංකාවේ ග්‍රාමීය සංවර්ධන බැංකුවෙන්වත් මෙයාට ණය දෙන්නේ නැහැ. මේ කරන දුම් ප්‍රකාශවලට නිකන් හිතන්න මේකේ බරපතලකම මේ වගේ ප්‍රකාශවල තියෙන මේවා ජාත්‍යන්තරයට ගියාම මෙන්න මේ වගේ අපේ මේවා ට්‍රාන්ස්ලේට් වෙලා ජාත්‍යන්තරයට ගියාම නිවුස් වලට ගියාම රටක ඉන්න මේ විපක්ෂ නායකයෙක් මේ වගේ IMF එකට කතා කරලා කියන්නේ කියලා අදම කතා කරන්න කියලා. අදම කතා කරන්න මේ කට්ටිය කියලා කියන මේ ඇත්තටම මේවා ගැන අවබෝධයකින්ද මේ රටක පාලකයෝ කතා කරන්න කියන එක හිතා ගන්න බෑනේ. ඇත්තටම මෙයාට මේ නොබෙල් තෑග්ග හම්බ වෙනවා මේ වගේ ප්‍රකාශ කරන හරියක් මෝඩ ප්‍රකාශ කරමින් රටක මේ වගේ විපක්ෂ නායකයෙක් වීමට මේ IMF එකට කතා කරන්න ඉස්සෙල්ලා අනේ සජිත් ගිහිල්ලා ඔයා නොබෙල් තෑග්ග දෙන ඒ ආයතනයට කතා කරන්න ඔයාට අනිවාර්යයෙන්ම නොබෙල් තෑග්ග හම්බ වෙනවා. මෝඩ ප්‍රකාශ කරලා රටේ ලෝකේ එකම විපක්ෂ නායක වුණා මම කියලා ලෝකේ පළවෙනි විපක්ෂ නායක මෝඩ ප්‍රකාශ කරමින් විපක්ෂ නායක වුණා කියලා නොබෙල් තෑග්ගයක් දෙනවනම් අනිවාර්යෙන් මේ තෑග්ග ඔයාට හම්බ වෙනවා. IMF එකට කතා කරන්නේ නැතුව කරුණාකරලා නොබෙල් තෑග්ග දෙන තැනට ඔයා කතා කරන්න ඒක ඔයාට හම්බෙයි. ඒක නම් ෂුවර් ආයේ 100% ෂුවර් ඒක.